අද අපි කතා කරන්නේ හචිජි කුෂිමාගේ අවතාරය. එහෙම නැත්නම් අඩි 8ක් උස කාන්තාව. ජපානයේ ඉතාමත් ජනප්‍රිය මෙන්ම බිහිසුණු ජනප්‍රවාදයක් වුණ මෙම හචිජි කුෂිමාගේ අවතාරය වටා ගෙතුණු කතා බොහොමයක් තියෙනවා. අද මම මේ අතරින් එක කතාවක් ගෙනල්ලා තියෙනවා. එහෙනම් අපි යමු කතාව අහන්න. නිවාඩු කාලය අපහින්ද අකිර යනවා ආච්චික සහ සියගේ ගෙදර. ආච්චික සහ සිය ගෙදර තියෙන ටෝකියෝට මදක් ඈතින් පිහිටි ගම්පත ප්‍රදේශයක. අකිර හරි මාසයි කැලේ ඇවිදින්න. අකිර ඉතින් හැමදාම මෙහෙන් ගිහිල්ලා කරේ කැලේ ඇවිදපු එකම තමයි. හැමදාම වගේම අදත් අකිර ඇවිදගෙන කැලේ මැදටම ගියා. අකිර හරි මාසයි ගල් එකතු කරන්න. එක තැනක නැවතිලා ගල් එකතු කරන ගමන් ඉන්නකොට අකිරට පිටිපස්සෙන් සද්දයක් ඇහුණා. අකිර දැකපු දේ අකිරට අදහා ගන්නවත් බැරි වුණා. ඒ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි හචිජි කුෂිමා. එයා හරිම උසයි. අකිරට වැඩිය ගොඩක් උසයි. තොප්පියක් දාගෙන හිටියේ. සුදු පාට ඇඳුමකුත් ඇඳගෙන හිටියේ. එයාගේ කොණ්ඩේ බොහොම දිගයි. එයා අකිර දිහා එක එල්ලේ බලාගෙන හිටියා. ඒ මදුවට මහා බිහිසුණු හිනාවකුත් එයා කටේ තිබ්බා. සුළු මොහොතක් යන්නත් කලින් එයා කැලේ මැදට අතුරුදහන් වෙලා ගියා. අකිර තව එක මොහොතක්වත් එතන රැඳෙන්නේ නැතුව පස්ස නොබලා ගෙදරම දිව්වා. ගෙදර ඇවිල්ලා එයා දැකපු සේරම ආච්චිට එක විස්තරයක්වත් අඩු නොකර කිව්වා. ආච්චිට අදහ ගන්නවත් බෑ. ආච්චිගේ ඇස්වල කඳුළු පිරලා. ආච්චිත් දුවලා ගිහිල්ලා සීයට මේ විස්තරය කිව්වා. සීයා ඉක්මනට අකිර ගෙදර කට්ටියට කෝල් කළා. අකිරගේ අම්මට තාත්තටයි ඉක්මනටම පුළුවන් තරම් ඉක්මනටම අකිරව එක්ක කරන් යන්න එන්න කියලා කිව්වා. අකිරටත් හිතා ගන්න බෑ මොකක්ද මේ වෙන්නේ කියලා. කවදාවත් නැතුව සීයත් බය වෙලා ඉන්නව දැක්කම අකිරට හරිම පුදුමයි. සීයා අකිරව ළඟට අරගෙන කිව්වා පුතේ මං කියන දේ හොඳින් අහගන්න. ඔයා අද රෑ මෙතන තියෙන කාමරේ ඇතුළට වෙලා තනියෙන් ඉන්න ඕන. කිසිම එළියක් නැතුව තනියෙන්ම ඉන්න ඕන. කවුරු කතා කරත් එළියට එන්න එපා. මම කියන දේ හොඳින් අහන්න. මම කතා කරන ඇහුණත් ආච්චි කතා කරන ඇහුණත් කවුරු කතා කරත් එළියට එන්න එපා. අපි දොර ඇරලා ඔයාව එළියට ගන්නම්. අකිරත් දැන් ඇත්තටම බය වෙලා ඉන්නේ. අකිරත් කරගන්න දෙයක් නැහැ. ඒත් මේකෙන් බේරෙන්න ඕන හින්දා අකිරත් අන්තිමටම මේකට කැමති වෙනවා. අකිරදා රෑමගේ කාමරය ඇතුළේ හිටියේ. ටික වෙලාවක් යනකොට අකිරට ආච්චිගේ කටහඬ ඇහෙනවා. පුතේ මේ දොර අරින්න. මම ආච්චි. කොහොමාරි අකිරගේ ආරක්ෂාවට ආච්චි සියා එකතු වෙලා කාමරේ වටේටම ලුණු තියලා තිබ්බේ. ආච්චිගේ කටහඬ ඇහෙනවත් එක්කම ඒ වටේ තිබිච්ච ලුණු කළු වෙන්න ගත්තා. අකිර වාසනාවට ඒක දැක්කා. අකිරට තේරුණා මේ ඉන්නේ තමන්ගේ ආච්චි නොවන බව. අකිර ටක් ගාලා දුවගෙන ගිහිල්ලා කාමරේ තිබුණ මේසයකට රිංගලා අඬ අඬ හිටියා. කොහොමාරි උදේ වෙනකොට එයාගේ අම්මයි තාත්තයි ඇවිල්ලා අකිරව එතනින් එක් කරගෙන ගියා. එදායින් පස්සේ අකිරට එච්චර ප්‍රශ්නයක් නම් උනේ නැහැ. ඒත් ටික කාලයක් යනකොට සිය හෘදයාබාධයකින් මිය ගියා. ආච්චි විතරක් එහෙ තනි වුණා. කාලයත් එක්ක අකිර තරුණ වයසට පැමිණිලා. දවසක් අකිර පොතක් කියව කියව ඉන්නකොට ආච්චිගෙන් කෝල් එකක් ආවා. ආච්චි කිව්වේ දුවේ අන්තිම වතාවට හරි මාව බලලා යන්න මෙහෙ ඉන්න කියලා. අකිර ඇහුවා ඒකට කමක් නැද්ද කියලා. ආච්චිගෙන් පිළිතුර ලැබුණේ කමක් නැහැ. ඇවිල්ලා යන්න ඉන්න. අන්තිම වතාවට හරි මාව බලලා යන්න ඉන්න. ඊට පස්සේ එහා පැත්තෙන් ඇහුනේ. ඊට පස්සේ අකිර ෆෝන් එක පැත්තකට විසික් කරලා දාලා මුල්ලකට වෙලා අඬන්න ගත්තා. තවත් මේ වගේ කතාවකින් හැමෝම subscribe කරලා තියාගන්න.